ආයිබෝවන් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා යුනිවර්සිටි ලයිෆ් එකේදී හරි රිසර්ච් ෆීල්ඩ් එකේදී හරි ඔයාට අනිවාර්යයෙන්ම ඕන වෙන ස්කිල් එකක් තමයි මේ ඇකඩමික් රයිටින් කියන්නේ. ඉතින් අද අපි මේක ගැන හරිම සරලව A to Z කතා කරමු. හරි ඇකඩමික් රයිටින් කිව්ව ගමන් ඔලුවට එන්නේ ටිකක් අමාරු සංකීර්ණ දෙයක් කියලාද? සමහර විට ටිකක් බයත් හිතෙනවා ඇතිලේද? ඒත් ඇත්තට මෙහෙම හිතන්න කිසිම හේතුවක් නැහැ. අපි මේ ලොකුයි වගේ පේන දේ පොඩි ලීසියෙන් තේරුම් ගන්න පුළුවන් කැලි වලට කඩලා බලමු. එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම අපි අත්විවරයෙන් පටන් ගමු. මොකද්ද මේ ඇකඩමික් රයිටින් කියන්නේ? අපි ඒකේ ඩෙෆිනිෂන් එක හරියටම තේරුම් ගමු. හරි සරලවම කිව්වොත් මේක තමයි කතාව. ඇකඩමික් රයිටින් කියන්නේ විශ්වවිද්‍යාල සහ රිසර්ච් වලදී අපේ අදහස් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන ක්‍රමයක්. ඒකෙන් අපි දැනුව බෙදා ගන්නවා, තර්ක පැහැදිලි කරනවා සහ විශේෂයෙන්ම අපේ ක්‍රිටිකල් තින්කින් එක පෙන්눔 කරනවා. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන වචන තුනක් තියෙනවා. formal, structured සහ critical thinking. ඒ කියන්නේ මේක නිකන් ලියන එකක් නෙමෙයි, ඒකට චොක්කස රාමුවක් සහ විධිමත් බවක් තියෙනවා. හොඳයි. ඩෙෆිනිෂන් එක දැන් පැහැදිලි නේද? එහෙනම් අපි ඊළඟට බලමු මේකේ බ්ලූප්‍රින්ට් එක. හරියටම කිව්වොත් core principles. නිකම්මට හිතන්න හොඳ ගොඩනැගිල්ලකට බ්ලූප්‍රින්ට් එකක් තියෙනවා වගේ ඇකඩමික් රයිටින් වලටත් අනුගමනය කරන්න ඕන පැහැදිලි මූලධර්ම ටිකක් තියෙනවා. මේකේ ප්‍රධාන ලක්ෂණ නැත්නම් key characteristics හතරක් තියෙනවා. පළවෙනි එක තමයි purpose driven. ඒ කියන්නේ අපි ලියන හැම දෙයකටම නිශ්චිත අරමුණක් තියෙන්න ඕන. දෙවෙනි එක evidence based. මේක හරිම වැදගත්. අපි කියන ඕනම දෙයක් data, research එහෙම නැත්නම් වෙනත් sources වලින් backup කරන්න ඕන. සාක්ෂි නැතුව බෑ. තුන්වෙනි එක discipline specific. ඒ කියන්නේ ඔයාගේ subject එකට, ඒ කියන්නේ ICT, engineering, medicine වගේ ක්ෂේත්‍රයට ආධාරව ලියන style එක වෙනස් වෙනවා. අන්තිම එක තමයි peer reviewed. ඒ කියන්නේ ඔයාගේ වැඩේ ප්‍රකාශයටපත් කරන්න කලින් ඔයාගේ ෆීල්ඩ් එකේ මෙන්න වෙනත් එක්ස්පර්ට්ස්ලා ඒක කියවලා චෙක් කරලා අප්‍රූව් කරනවා. හරි. මේක තව ටිකක් ලේසියෙන් තේරුම් ගන්න අපි හැමෝම දන්න දෙයක් එක කම්පෙයාර් කරලා බලමු. සෝෂල් මීඩියා පෝස්ට් එකක් එක්ක. හිතන්න ඇකඩමික් රයිටින් වල ටෝන් එක හරිම ෆෝමල්. ඒ කියන්නේ විධිමත්. ඒත් සෝෂල් මීඩියා හරිම කැෂුවල් නේද? ඇකඩමික් රයිටින් වලට එවිඩන්ස්, ඒ කියන්නේ සාක්ෂි required අනිවාර්යයි. ඒත් සෝෂල් මීඩියා වල optional තිබ්බත් එකයි නැතත් එකයි. purpose එක ගත්තත් academic writing වලින් කරන්නේ inform කරන එක, argue කරන එක. social media වලින් කරන්නේ entertain කරන එක, share කරන එක. වෙනස දැන් හොඳටම පැහැදිලි නේද? හරි. දැන් අපි principles ටික දන්නවා. ඊළඟට අපි බලමු academic writer කෙනෙක්ගේ tool box එකේ තියෙන්නේ මොනවද කියලා. මේ tool box එකේ තියෙන writing styles 4 master කරගත්තොත් ඔයාටත් පුළුවන් හරිම ශක්තිමත් academic text එකක් ලියන්න. ඔන්න බලන්න. මේ තමයි ඒ styles 4. Descriptive, analytical, persuasive සහ critical. දැන් අපි මේ එකින් එක අරගෙන බලමු මේ හැම ස්ටයිල් එකකින්ම හරියටම වෙන්නේ මොකක්ද කියලා. හරි අපේ tool box එකේ පළවෙනි tool එක descriptive writing. මේකේ නම් මෙම තියෙනවා වගේ මේකෙන් කරන්නේ describe කරන එක. ඒ කියන්නේ කරුණු, background information එහෙම නැත්නම් සිදුවීමක් විස්තර කරන එක. ඔයාගේ research paper එකක methodology section එක, literature review එක මේවා හොඳම උදාහරණ. කෝඩින් කරන කෙනෙක්ට තේරෙන විදිහට කිව්වොත් මේක හරියට ඔයා ලියන කෝඩ් එකට documentation ලියනවා වගේ වැඩක්. මොකක්ද වෙන්නේ කියලා පැහැදිලි කරනවා. දෙවෙනි tool එක තමයි analytical writing. මෙතනදී අපි නිකම්ම විස්තර කරලා නවතින්නේ නැහැ. අපි තොරතුරු අරගෙන ඒක පොඩි කොටස් වලට කඩලා ඒ අතර තියෙන සම්බන්ධකම් patterns හොයනවා. ඇයි මෙහෙම වෙන්නේ? කොහොමද මේ දේවල් එකිනෙකට සම්බන්ධ වෙන්නේ? වගේ ප්‍රශ්න අහනවා. data analysis, comparisons මේ ඔක්කොම analytical. අපේ coding analogy එකට ගියොත් මේක හරියට code එකක් debug කරනවා වගේ. එහෙම නැත්නම් ඒක logic දෙක break down කරලා බලනවා වගේ. තුන්වෙනි tool එක persuasive writing. මේකට argumentative කියලාත් කියනවා. මෙතනදී ඔයාට point of view එකක් නැත්නම් මතයක් තියෙනවා. ඔයාගේ අරමුණ තමයි සාක්ෂි සහ තර්ක පාවිච්චි කරලා කියවන කෙනාව ඔයාගේ මතයට එකඟ කරගන්න එක. research essays, policy proposals වගේ දේවල් වලදී මේක නැතුවම බෑ. coding analogy එකෙන් කිව්වොත් මේක හරියට ඔයා හදපු solution එක ප්‍රශ්නයකට pitch කරනවා වගේ. This is the best way to do it and here's why. හරි අපේ tool box එකේ අන්තිම සහ advanced tool එක critical writing. මේක persuasive වලට වඩා එහා යනවා. මෙතනදී ඔයා එක මතයක් විතරක් නෙමෙයි බලන්නේ. ඔයා විවිධ මතවාද, විවිධ research findings අරගෙන ඒවා evaluate කරනවා. ඒ කියන්නේ ඒ වගේ හොඳ නරක strengths, weaknesses මොනවද කියලා විචාරයට ලක් කරනවා. ඊට පස්සේ ඒ ඔක්කොම එකට සින්තසයිස් කරලා, ඒ කියන්නේ එකතු කරලා ඔයාගේම informed judgment එකක්, අලුත් අදහසක් ගොඩනගනවා. අපේ coding analogy එක complete කළොත් මේක හරියට වෙන කෙනෙක්ගේ code එක review කරලා ඒකේ strengths, weaknesses මොනවද, improve කරන්න පුරාන් කොහොමද කියලා හොයනවා වගේ.
හරි මෙන්න ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ එක්සෑම් ටිප් එක. මේ ස්ටයිල්ස් 4 කවදාවත් වගේ තනියෙන් පාවිච්චි වෙන්නේ නැහැ. හොඳ රිසර්ච් පේපර් එකක් කියන්නේ මේ හතරෙම මික්ස් එකක්. ඒක ඩිස්ක්‍රිප්ටිව් විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක දීලා පටන් ගන්නවා. ඊට පස්සේ ඇනලිටිකල් විදිහට ඩේටා ඇනලයිස් කරනවා. ඊළඟට පර්සුවේසිව් විදිහට පොයින්ට් එකක් ආගියු කරනවා. අන්තිමට ක්‍රිටිකල් විදිහට ඩිස්කෂන් එක ඉවර කරනවා. මේ හතරම එකට වැඩ කරනකොට තමයි පවර්ෆුල් ඇකඩමික් ටෙක්ස්ට් එකක් හැදෙන්නේ. හොඳයි. තියරි ඇති. දැන් අපි බලමු මේ ටූල්ස් ඔක්කොම පාවිච්චි කරලා ප්‍රැක්ටිකල් විදිහට ආගියුමන්ට් එකක් බිල්ඩ් කරන්නේ කොහොමද කියලා. අපි මේකට ඔයාලා ගොඩක් දෙනෙක්ට විශේෂයෙන් ICT ස්ටුඩන්ට්ස්ලට හුරුපුරුදු ඉන්ටරෙස්ටිං ටොපික් එකක් ගමු. අපේ සැම්පල් ටොපික් එක තමයි the effect of AI tools on coding efficiency. ඒ කියන්නේ AI tools coding වල කාර්යක්ෂමතාවයට එහෙමත් නැත්නම් efficiency එකට කොහොමද බලපාන්නේ කියන එක. හරි. දැන් අපි අපේ ටූල් බොක්ස් එකෙන් පළවෙනි ටූල් එක අතට ගමු. descriptive. මේ ටොපික් එකේදී descriptive style එකෙන් අපි මොකද කරන්නේ? අපි මුලින්ම background එක දෙනවා. AI coding tools කියන්නේ මොනවද කියලා explain කරනවා. ඒ වගේ main features මොනවද කියලා report කරනවා. දැනට industry එකේ ඒවා use වෙන්නේ කොහොමද කියලා summarize කරනවා. basically අපි scene එක set කරනවා. Okay, scene එක set කරා. then දෙවෙනි tool එක. analytical. දැන් අපි ගැඹුරට යනවා. අපි AI assisted coding සහ manual coding වල results නැත්නම් outcomes compare කරනවා. AI tools නිසා අඩුවෙන error types මොනවාද කියලා classify කරනවා. ඒ වගේම developer productivity data අරගෙන ඒකේ තියෙන patterns මොනවාද කියලා examine කරනවා. අපි what කියන එකෙන් why and how කියන පැත්තට යනවා. හරි. දැන් අපි data analyze කරලා ඉවරයි. දැන් තමයි persuasive tool එකේ වෙලාව. අපි අපේ analysis එක base කරගෙන argument එකක් build කරනවා. අපි argue කරනවා AI tools integrate කරන එකෙන් developer productivity එක significantly improve වෙනවා කියලා. ඒකට support එකක් විදිහට implementation framework එකක් propose කරන්න පුළුවන්. ඒ වගේම company එකකට මේ tools වලට invest කරන එක ඇයි වටින්නේ කියලා justify කරන්නත් පුළුවන්. අන්තිමට අපි advanced tool එක පාවිච්චි කරනවා critical. මෙතනදී අපි එක පැත්තක් විතරක් බලන්නේ නැහැ. අපි තව ගැඹුරට ගිහින් bigger picture එක බලනවා. මේ AI tools වල තියෙන පුරවන් potential ethical concerns මොනවද? reliability issues තියෙනවද? evaluate කරනවා. developer කෙනෙක්ගේ skills වලට long term impact එක මොන වගේ වෙයිද කියලා assess කරනවා. ඒ වගේම අපි හොයාගත්ත දේවල් automation ගැන තියෙන වෙනත් research එක synthesize කරලා බලනවා. මේකෙන් අපේ argument එකට balance එකක් සහ depth එකක් ලැබෙනවා. හොඳයි. අපි දැන් ගොඩක් දේවල් කතා කළා. අතිවාරම blueprint එක, tool box එක, practical example එකක්. මේ ඔක්කොම එක සරල power packed formula එකකට ගමු. මේ තමයි ඔයාලා අද මෙතනින් අරන් යන්න ඕන ප්‍රධානම දේ. the master key. මෙන්න master key එක academic writing කියන්නේ formal plus clear plus evidence based thinking. මේ තුනේ එකතුව. ඒ කියන්නේ ඔයා ලියන දේ විධිමත් වෙන්න ඕන, පැහැදිලි වෙන්න ඕන සහ හැම වෙලේම සාක්ෂිමත් පදනම් වෙන්න ඕන. ඔයාට මේ core formula එක මතක නම් trust me academic writing වලට ඕන මූලිකම යතුර ඔයාගේ අතේ තියෙනවා. ඉතින් අන්තිමට මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. අද අපි කතා කරපු මේ powerful toolbox එක පාවිච්චි කරලා ඔයා ඊළඟට ගොඩනගන්න යන අදහස, argument එක එහෙම නැත්නම් දැලුම මොකක්ද? මතක තියාගන්න academic writing කියන්නේ බය වෙන්න ඕන බාධකයක් නෙවෙයි. ඒක ඔයාගේ අදහස්, ඔයාගේ research මේ ලෝකෙට හරියටම කියන්න තියෙන හරිම බලවත් tool set එකක්.